2019 ජීව විද්‍යාව MCQ ප්‍රශ්න පත්‍රයේ 45 වෙනි MCQ එක තමයි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. 45 වෙනි MCQ එකේ තියෙන්නේ නියුරෝනයක අක්‍රීය විභවය පවත්වා ගැනීම සඳහා දායක වන්නේ පහත සඳහන් ඒවායින් කුමක්ද කුමන ඒවාද කියලා. නියුරෝනයක අක්‍රීය විභවය කියන්නේ ආවේගයක් ගමන් කරන්නේ නැති වෙලාවක නැත්නම් අපි කියනවා සන්නයනයක් සිද්ධ වෙන්නේ නැති වෙලාවක මේ නියුරෝනයේ පටලය දෙපස තියෙන පටල වෝල්ටීයතාවය නැත්නම් විභව අන්තරය කියලා කියන්න පුළුවන්. හරිද? අන්න ඒකට තමයි අපි අක්‍රීය විභවය කියන්නේ. දැන් අක්‍රීය විභවය පවත්වා ගන්නකොට නියුරෝනයක අපි කියනවා නියුරෝනයේ ඇතුළත පිටට වඩා ඇතුළත ඍණ ආරෝපණයක් ගන්නවා කියලා. පිටට සාපේක්ෂව ඇතුළත ඍණයි කියලා කියන්නේ. හරිද? අපි බලමු පිළිතුරු ටික. ඒවල තියෙන්නේ නියුරෝනය තුල හා පිටත සෝඩියම්, පොටෑසියම් හා ක්ලෝරයිඩ් සහ විශාල ඇනායන අසමාන ලෙස ව්‍යාප්ත වී ඇත. ඔව් මේක හරි. දැන් නියුරෝනයක් ගත්තට පස්සේ නියුරෝනයේ එළියේ දැන් අක්‍රීය අවස්ථාවේදී නියුරෝනයේ එළියේ සෝඩියම් අයන තමයි වැඩිපුර තියෙන්නේ. හරිද? සෝඩියම් අයන වැඩිපුර තියෙනවා. ඇතුලේ පොටෑසියම් අයන වැඩිපුර තියෙනවා. දැන් ඔක අපිට මෙහෙම හිතන්නත් පුළුවන් නේ සෝඩියම් අයනයි පොටෑසියම් අයනයි ගත්තම ධන ප්‍රබලතාවයේ කොහොමද සෝඩියම් අයන වල වැඩිනේ. ඒකට ඇතුලට සාපේක්ෂව එළියේ ධන ගතිය වැඩි. ඊට අමතරව මේකේ ඇතුලේ දැන් නියුරෝනයේ ඇතුලේ පොටෑසියම් අයන වලට අමතරව ඍණ අයනක් තියෙනවා. ඒතර කොහොමත් ඍණයිනේ. දැන් ඍණ අයන විදිහට අපිට කියත හැකි ක්ලෝරයිඩ් අයන. ඊට අමතරව ප්‍රෝටීන වගේ විශාල ඍණ අයන වර්ග තියෙනවා. ඉතින් හරි විශාල ඍණ අයන කියන්නේ නායනක් තියෙනවා. ඒතර කොහොමත් ඇතුළ ඍණයි. හරිද? කොහොමත් ඇතුළ ඍණයි. එහෙනම් අපි කියනවා ඇතුළ ඍණ ආරෝපණයක් ගන්නවා කියලා. ඒතර මේකේ මේ A ප්‍රකාශය හරි. B ප්‍රකාශයේ තියෙන්නේ 3:2 අනුපාතයට සෝඩියම් අයන නියුරෝනයෙන් පිටතටත් පොටෑසියම් අයන නියුරෝනය තුලටත් සක්‍රියව පරිවහණය වෙනවා. ඔව් මේ කෙලින්ම කියලා තියෙන සෝඩියම් පොටෑසියම් පොම්පය ගැන. ඔය සෝඩියම් පොටෑසියම් පොම්පය එතනදි වෙන්නේ නියුරෝනයේ පිටතට 3ක් යනවා. මේ සෝඩියම් අයන 3ක් යනවා. නියුරෝනයේ තුලට පොටෑසියම් අයන 2ක් එනවා. ඒතර පොටෑසියම් අයන 2ක් ඇතුළට එනකොට 3ක් එළියට යවනවා. ඒකට අනිවාර්යයෙන්ම පරිවෘත්තීය ශක්තිය පාවිච්චි කරනවා. ඒ හින්දා අපි කියනවා සක්‍රීයව තමයි මේ වැඩේ වෙන්නේ කියලා. එහෙනම් මේකේ B ප්‍රකාශයක් හරි. C නියුරෝන පටලයේ සෝඩියම් මාර්ග වලට වඩා වැඩි ප්‍රමාණයක් පොටෑසියම් මාර්ග විවෘත වුවොත් ඒක අනිවාර්යයෙන්ම හරි. නියුරෝන පටලයේ ගත්තම සෝඩියම් මාර්ග වලට වඩා වැඩි ප්‍රමාණයක් පොටෑසියම් මාර්ග තමයි විවෘත වෙලා තියෙන්නේ. ඒතර පොටෑසියම් මාර්ග වැඩි ප්‍රමාණයක් විවෘත වෙලා තියෙන හින්දා පොටෑසියම් අයන මොකද වෙන්නේ? නියුරෝනයේ ඇතුලේ ඉඳන් එළියට එනවා. ඒ සාන්ද්‍රණ නුක්‍රමණයට අනුව යන්නේ. ඇතුලේ සාන්ද්‍රණය වැඩි. ඒ හින්දා ඇතුලේ ඉඳන් එළියට එනවා. ඒතකොට අර ඇතුලේ තියෙන ධන ඒවත් එළියට එන්න පටන් ගන්නවා. හැබැයි සෝඩියම් නාලිකා විවෘත වෙලා තියෙන්නේ අපි කියනවා විවෘත වෙලා නැති තරම් කියලා. ඉතාමත් සුළු වශයෙන් තියෙන විවෘත වෙලා නැති තරම්. ඒ හින්දා ඇතුළට සෝඩියම් අයන යන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි. හැබැයි ඒක වෙන්නේ අක්‍රීයව. මොකද සාන්ද්‍රණ ක්‍රමණයක් ඇතුළේනේ පොටෑසියම් ඇතුළේ වැඩි හින්දා වැඩි තැන ඉඳන් අඩු තැනට තමයි එන්නේ. එතනදී පරිවෘත්තීය ශක්තිය වැය කිරීමක් වෙන්නේ නැහැ. මේකේ සීත් හරි. ඊට පස්සේ D වල නියුරෝනයේ අන්තස්සෛලීය තරලය තුළට පොටෑසියම් ප්‍රමාණයට වඩා වැඩි සෝඩියම් ප්‍රමාණයක් පරිවහණය වේ. නෑ ඒක වෙන්නේ නෑනේ. කලිනුත් කිව්වනේ සෝඩියම් නාලිකා විවෘත වෙලා නැහැ කියලා. හරිද? විවෘත වෙලා නැතිම තරම් තමයි සෝඩියම් නාලිකා. ඒ හින්දා ඒක වෙන්න බෑ. බහිස්සෛලීය තරලයට නියුරෝනයේ සිට ක්ලෝරයිඩ් අයන පරිවහණය වේ. නෑ කොයිම වෙලාවකවත් ක්ලෝරයිඩ් අයන කියන්නේ ඍණ අයන එළියට මේ කියන්නේ මේ අපි කියන්නේ අක්‍රීය විභවය පවත්වා ගන්නකොට ඍණ අයන එළියට එන්නේ නෑ. ඍණ අයන ඇතුලේ තමයි තියෙන්නේ. හින්දා මේකේ අන්තිම එකත් වැරදි. කියන්නේ ඊත් වැරදි. එතකොට මේකේ හරියන්න ඕන A හරියනවා, B හරියනවා, C හරියනවා. A B C කියලා සංකලනයක් එන්නේ නෑනේ. එහෙනම් මේකට උත්තරේ එන්නේ 5.